හයි ෆ්‍රෙන්ඩ්ස් මොකද වෙන්නේ මේ ඇවිල්ලා ඇත්තටම ඉතාලියේ ටොලෙඩෝ ඉඳලා පෝර්ට් එක පැත්තට යනකොට තියෙන ලස්සන තැන මේක එදා ඉවෙන්ට් එකක් තිබ්බ ලස්සන ඉවෙන්ට් එක නම් මොකද්ද කියලා ඇත්තටම මම දන්නෙත් නැහැ මේක ඇවිල්ලා මොකක් හරි ඒකට ඉවෙන්ට් එකක් මම හිතන්නේ කට්ටියම ලස්සනට ඇඳලා ඩාන්ස් එහෙම පිළිවෙලකට ලස්සනට තිබ්බ තැන මේ පෝර්ට් එකට යනකොට දැක්ක පෝර්ට් එක පැත්තට යනකොට දැක්ක තැනක් මේක ඇත්තටම මාර ලස්සනයි ලස්සන ඩයල් එකකුත් හිටියා ඌ වඳුරෙක් නම් නෙමෙයි ගෝරිල්ලෙක් මං හිතන්නේ ඌත් එක්ක ෆොටෝ ගන්න උට සල්ලි දෙන්න ඕන නිකන් ඌ ෆොටෝ ගන්නෑ ගෝරිල්ලෙක්ම දැන මෙතනට කියන නම මම දන්නේ ඇත්තටම මමත් නෙවෙයි යා ට්‍රැවල් කරන ගමන් ඉන්නේ මොකද්ද තැන හරියටම නම දන්නේ මම යන ගමන් දැක්ක එකක් තමයි වීඩියෝ එකක් දාගත්තේ මෙතන මාර ලස්සනයි ෆොටෝ ගන්න හැබැයි දැන් නම් සෑහෙන අවුව තිබ්බ දවසක් මාරම ලස්සන තැනක් මේ ඇවිල්ලා ටොලේඩෝ ඉඳලා මර්ජලීන පැත්තට යනකොට ඒ පැත්තට යනකොට හම්බ වෙනවා මොකක්ද ඩයල් දෙක කණුවක් ගාව ආරක්ෂාවට තියලා තියෙන ඩයල් දෙක සිංහ දෙන්නෙක් ඉන්නවා කණුව දෙපැත්තේ හතර පැත්තේ ඉන්නවා දැන් දෙපැත්තේ වෙන්නේ ලංකාවේ ආඩම්බරේ තියෙනවා එතන වෙයිනේ මේ ඇවිල්ලා යොට් නවත්තලා තියෙන දැන් මේක තියෙන්නේ මර්ජලීන වලින් බීච් සයිඩ් එකේ තමයි බීච් සයිඩ් එකේ එතන යොට් පොඩි බෝට්ටු මේවා හැම එකක්ම මං හිතන්නේ රෙන්ට් එකට දෙනවා ප්‍රයිවට් එකක් තියෙනවා බෝට් දාලා තිබ්බා පැය ගණන් වලට දෙනවා ඇති ලස්සන ලොකු යොට් වීඩියෝ වලට ගන්න එහෙම මම හිතා රෙන්ට් එකට දෙනවා දාලා තිබ්බා රෙන්ට් එකට දෙනවා කියලා මේක තියෙන්නේ බීච් එක පැත්තට බීච් සයිඩ් එකට යනකොට මර්ජලීන වල මේ පෝට් එක පහු කරගෙන යොට් නවත්තලා තියෙන තැන පහු කරගෙන ඉස්සරහට එනකොට බීච් සයිඩ් එකට යනකොට මෙතන එහා පැත්තේ වම් අත පැත්තේ තියෙන්නේ ලොකු පාක් එකක්. දැන් නම් කට්ටිය නෑ මේ දවස්වල අවුව ඉන්න. නැත්තම් මේ සෑහෙන්න සෙනගින්න තැන. අර දුරින් පේනවද දන්නේ දුරින් පේන්නේ එතනට යන්න දෙනවලු දැන් නම් යන්න දෙන්නේ එතනට නිකන් අර බලකොටුවක් වගේ මොකද්ද ඒ වගේ එකක් තමයි තියෙන්නේ එතන. මේක වම් අත පැත්තේ තියෙන්නේ පාක් එක දකුණු අත පැත්තේ තියෙන්නේ පාරෙන් එහා පැත්තේ මූද මේ හැරෙනම් නාන තැන මේ පේන්නේ අර ඔයාලට ළඟට ගිහිල්ලා පෙන්නපු පෝට් එක ඒක සෑහෙන ලොකු පෝට් එකක් මේ මර්ෂලීන එතනින් කන්ද උඩට එන්න පාරක් තියෙනවා ඒ පාරේ ආපුවාම දුරට පේන්නේ පෝට් එක තමයි ඔය වම් අත පැත්තේ දුරට වගේ පේන්නේ අර ළඟින් පෙන්නපු අර බලකොටු වගේ එක ඔය තියෙන්නේ පෝට් එක ඒක ලොකු තැනින්
තැනින් තැන පොඩි පොඩි ඒවා ලොකු ලොකු ඒවා තියෙනවා පෝට් එකේ. බෝට්ටු නතර කරලා එහෙ මෙහෙ නැතුව ලස්සනට පිළිවෙලට පෝලිමට ගහලා තියෙනවා බෝට්ටු ටික. මෙතන නම් පොඩි බෝට්ටු තියෙන්නේ. ලස්සනටම ගහලා තියෙනවා. ඒ කියන්නේ හරක් වගේ නැතුව පිළිවෙලකට ගහලා තියෙනවා බෝට්ටු ටික. පොඩි බෝට්ටු වෙන තැනක, ලොකු බෝට්ටු යොට් ටික වෙන තැනක. ලස්සනට පිළිවෙලට ගහලා තියෙනවා. උඩ ඉඳලා බලද්දි මාරම පිළිවෙලට පේනවා. අදට වීඩියෝ එක ඉවරයි. පොඩි වීඩියෝ කෑල්ලක් දැම්ම ඇත්තටම. එහෙනම් ජය වේවා. ලයික් එකක් දාගෙන, හොඳ නම් කමෙන්ට් එකක් දාගෙන, ෂෙයා පාරක් දාගෙන, සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න. ජය වේවා කට්ටියටම. බයි බයි.